ආයිබෝවන් සැමටම සුබ දවසක් වේවා කියලා ප්‍රදීපමානයේ අපි ප්‍රාර්ථනා කරනවා. අද කතා කරන්නේ යමෙක් කරන දෙයක් තියෙනවා නම් ඒ දේ හරියට කරන්න. එහෙම නැත්නම් තිතට කරන්න. පරණ නාට්‍ය රඟන්න යන්න එපා. ගෙවිගිය සතියේ සියලු දේශපාලන කතා යටපත් වුණා. උඩට ආවේ ගණේ මුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන්. එසේ වුණේ අලුත් කඩේ උසාවියේ විත්ති කූඩුවක කරපු ඝාතනයක් හන්දා. මීට ඉහත උසාවි පරිසර තුල ඝාතන සිද්ධ වුණා. ඒත් මේ ඝාතනය ඊට වඩා වෙනස්. ඒ වෙනස තමයි විත්ති කූඩුවක් තුල සිදු වූ ඝාතනයක් නිසා. මේ වෙනකොට සංජීවගේ ඝාතනයට අදාළ සැකකරුවන් 10 දෙනෙක් විතර අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කිරීම වල නිරත වෙනවා. ඒ වුණත් පිස්තෝලය උසාවියට රැගෙන වෙස්වලාගත් නීතිඥවරියක් ලෙස පෙනී සිටි කාන්තාව තවමත් අතන මෙතන සැඟවි වහඟු වෙලා ඉන්න බව තේරෙනවා. ඇත්තටම මොකද මේ ගැන හිතන්නේ? මේ පරීක්ෂණ ඇලියාවට වගේ ගිහිල්ලා වද්ද? නෑ, එහෙම වෙන්නේ නෑ. එහෙම වෙන්න විදියකුත් නෑ. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ ආරක්ෂක ලේකම් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බා. එයා කිව්වා අපරාධ මර්ධනය දිගටම කරගෙන යනවා කියලා. ඒ අතරේ ආරක්ෂක ලේකම්වරයා නම් කිව්වේ මෙන්න මෙහෙමයි. ආණ්ඩුව අපරාධ මර්ධනය කරනවා, ඊට පස්සේ අපරාධකාරයින්ට ඒ ගැන හිතන්නවත් බැරි තත්ත්වයක් උදා කරනවා කියලයි ආරක්ෂක ලේකම්වරයා කිව්වේ. ජනාධිපති කිව්වා තමයි පාතාලය කරන වැඩ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ කියලා. නමුත් කොහේ හරි කොනක් අල්ල ගන්න බලන් ඉන්න විපක්ෂය ඔන්න වැදුනා මෙන්න වැදුනා කියලා ටායිකෝට් මාගෙන ආපහු බලයට එන්න උත්සාහ දරන පාටකුත් පේනවා. බලය නැතුව ඉන්න බෑ. ඒගොල්ලන්ගේ පුරුද්ද බලය. බලය අවශ්‍ය තමයි ආණ්ඩුවක් කරන්න. බලය නිසි පරිදි පරිහරණය කරන්න දැනගත්තේ නෑ ඒගොල්ලෝ. ඒකයි ඒ බලයෙන් විනාශ වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලාම කිව්වා මේගොල්ලන්ට කරන්න බෑ කියලා. මේගොල්ලන්ට පළපුරුද්දක් නෑ කියලාත් කිව්වා. හාල් ප්‍රශ්නේ, රිලා ප්‍රශ්නේ, වඳුරු ප්‍රශ්නේ, වඳුරෙක් ගහලා නැති වෙච්ච විදුලිය පිළිබඳ ප්‍රශ්නේ මොනවද නොකිව්වේ? ආණ්ඩුවට තියෙන වාසිය ගැන විපක්ෂයේ උදවියට වගේ වගක් නැතුව ඔහේ කියන්නම් වාලේ කියවනවා. මොකද්ද මේ වාසිය? දේශපාලන අනුග්‍රහය බලපෑම් කිසිම තැනක නැහැ. දේශපාලකයෝ නිලධාරීන්ට බලපාන්නේ නැහැ. කෝල් එකක්වත් දෙන්නේ නැහැ. ලියමනක් යවන්නේවත් නැහැ. අරයාට රස්සාව දෙන්න, මෙයාට මේ මාරු වීම දෙන්න. එහෙම වෙන්නේ නැහැ. ඒ ඉස්සර පොලිසිය වැඩේ කරනවා. හමුදාවේ වැඩේ කරනවා. අමාත්‍යාංශවල වැඩ ටික තිතට කරගෙන යනවා. එදා ඔබට මතක ඇති. මේ ගමුවේ හිටියා පාතාල ලොක්කෙක්. පාතාල ලොක්කා බඩු ගෙනල්ලා ගේ ඇතුලේ පුරෝගෙන ඉන්න ඔත්තුවක් ගිහිල්ලා STF එක පැන්නා. STF එක පැනලා බඩු ටික අල්ලගත්තා. මොනවද? ඔක්කොම මත්ද්‍රව්‍ය. එක කෝල් එකක් ගියා කොහාටද? මන්දිරයට. කොළඹ ජනාධිපති හෙලිකොප්ටරයෙන් හදිස්සියෙම බැස්සා. මොකක්ද එදා ජනාධිපති STF එකට දුන්න සංඥාව? ඔයාලා දන්නවද ඒ සංඥාව මොකක්ද කියලා? සංඥාව තමයි හිරිකිතයක් ලැජ්ජාවක් නැතුව ජනාධිපති මීගමු පාතාලයාගේ කරට අත දාගෙන මොකද්ද දුන්න සංඥාව? ඒව තමයි මෙන්න මෙහෙම කිව්වා. හැබැයි ඒක කිව්වේ STF එක දිහා බලාගෙන නෙවෙයි. කරට අත දාගෙන කිව්වේ බලාගනි මේවා අපේ බඩු දාන්නෙම නැතුව STF එක පල්ලම් බැස්සා. ඇත්තටම සංජීවට වෙඩි තිබ්බට ලේ බින්දුවක්වත් ගලා යනවා අපි දැක්කේ නෑ. ඊට පස්සේ පොලිසියේ ඇතමුන් හැසිරිච්ච විදිය හරි සැක සහිතයි. වෙඩි වැදිලා සෑහෙන වේලක් විත්ති කූඩුවේ වැටිලා හිටියා. අපි මෙන්න මෙහෙම හිතමු. මගතොටේ මිනිස්සේ පාරේ යනකොට කොහේ හරි වෙඩි පාරක් වැදිලා ඇක්සිඩන්ට් එකක් වුණොත් පළමුව මොකද්ද කරන්නේ? ඒ තුවාලකාරයා
ඉස්පිරිතාලයකට අරගෙන යනවා. නමුත් එහෙම ඉක්මනට වැඩේ සිද්ධ වුණේ නැහැ. මේ වගේ පින්තූර සමාජ මාධ්‍යයේ පළ වෙන්න ගත්තා. සමහර පිස්සු වගකියුතු අවස්ථාවක් වෙලත් ඔය වගේ වැඩ කරනවා. මේක AI තාක්ෂණයෙන් පිස්සු නටන වෙලාවක් නෙවෙයි කියලා ඒගොල්ලෝ දැනගන්නත් ඕන. වගකීමෙන් වැඩ කළ යුතු වෙලාවකදී වගකීමෙන් වැඩ කරන්න ඕන. ඔය වගේ වැඩ කරන වෙලාවේ තවමත් අතුරුදහන් වෙලා ඉන්න අර ඉෂාරා සෙව්වන්දි සොයාගන්න ගියා නම් වඩා හොඳ වැඩක් නේ ඊට වැඩිය. ඊළඟට ගත්තොත් කේල්බද්දර පද්මේ කියලා පාතාල නායකයෙක් සංජීවගේ ඝාතනය මෙහෙව්වා කියලා කතාවකුත් තියෙනවා. සංජීවගේ දේහය මල්ශාලාවේ තියෙද්දි මිනිහා පාටියකුත් දැම්ම කියලා ආරංචි. ඔය වෙඩික්කාරයාට කෝටියකමාරක් දෙන්න පොරොන්දු වෙලාලු. හැබැයි දීලා තියෙන්නේ ලක්ෂ 2යිලු. ඔය විදියට මේ ඝාතනයට සපෝට් කරපු කාන්තාව තවමත් සොයාගන්න බැරි වෙලා තියන්නේ ඇයි? ඇයි මේ වෙනකොට මරලා හංගලද කියලාවත් දන්නේ නැහැ. දැන් නම් ආණ්ඩුව පාතාලය මර්ධනය කරයි වගේ. කොටහේනේදී මර්ධනය කළා වගේ. පරණ නාට්‍ය රංගපානවට වඩා ජනතාව කැමති නැහැ. නිත්‍යානුකූලව පාතාලය මර්ධනය කරන්න කියලයි ආණ්ඩුවටත් හිත ඇති පුරවැසියෝ කියන්නේ. අදට එච්චරයි ඒ ගැන කියන්න තියෙන්නේ. ඔබට සුබ රාත්‍රියක් වේවා.